මොනරාගල පොතුවිල් මාර්ගයේ කිලෝමීටර් 8ක් ඈතින් හමුවන ගලබැද්ද බිසව පොකුණ මරගල කන්ද පාමුල පිහිටා ඇත. උදුන්දොර විහාරය නමින් හඳුන්වනු ලබන විහාරස්ථ භූමි පරිශ්‍රයේ මෙම බිසව පොකුණ පිහිටා ඇත. ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානය ප්‍රකටව ඇත්තේ සුගලා දේවියගේ රාජධානිය පැවති ස්ථානය ලෙසටයි. මෙම බිසව පොකුණ නමින් හඳුන්වනු ලබන ජල පොකුණ සුගලා දේවියගේ ස්නානය සඳහා නිර්මාණය වූවකි. බිසව පොකුණ අසබඩ ගල්ලෙන් 4ක් පැවති බවත් ඉන් එකක කටාරම් කොටා තිබූ බවත් සඳහන්ය. තට්ටු 4කට නිමවා ඇති මෙම පොකුණ අපූරු නිර්මාණ කටයුත්තකි. වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතින් බොහෝ පොහොසත් මෙම බිසව පොකුණ සඳහා ජලය එක්රැස් කිරීමට යොදා ඇති ජල නල මාර්ගත්, ජලය බැස යාම සඳහා තනවා ඇති නල මාර්ගත් විශිෂ්ට නිමවුම් ලෙස දැක්විය හැකිය. විශාල ශිලාපූරු ආධාරයෙන් නිමවා ඇති පොකුණට බැසීම සඳහා 4 පැත්තෙන් නිම වූ පඩිපේලි 4කි. ගඩොලින් නිමවා ඇති වේදිකා සහිත පළමු තට්ටුවට ජලය නොපැමිණේ. ඊට යටින් නැත්තේ ඉහළ ජල මූලාශ්‍රයකින් නල මගින් පැමිණෙන ජලය 4 පැත්තෙන් ඇති සිංහ කටවල් වලින් පොකුණට ජලය වැටෙන තට්ටුවයි. නැගෙනහිර හා බස්නාහිර පසින් වූ එම ගල් කුළුණු සතරේ නාරිලතා ස්ත්‍රී රූපය බැගින් කොටා ඇත. මෙම ශිලා පොකුණට ඈත අතීතයේදී මැටියෙන් හා ගලින් කරන ලද නල මාර්ග පද්ධතියක් ඔස්සේ ජලය රැගෙන පැමිණි බවට සාධක දැනුදු හමුවේ. පොකුණේ ඉහළම ගඩොල් ස්තරය මත විසිතුරු කැටයමින් යුත් කැසිකිලි ගලකි. එය අපූරු කලා නිර්මාණයකි. ගලබැද්ද බිසව පොකුණ හොඳින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන එක් කාරණයක් නම් මෙම ඓතිහාසික නිර්මාණය සඳහා කිසියම් ආවරණයක් නිමවා තිබූ බවයි. පොකුණ වටා දක්නට ලැබෙන ශිලා සිදුරු ඊට නිදසුන්ය. අතීත ශ්‍රී විභූතිය ලොවට කියා පාන මෙවන් නිර්මාණ මුළු මහත් ජාතියක් සතු සම්පතකි. එය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප සැමගේ මහඟු වගකීමකි.